මීට අවුරුදු 20කට විතර කලින් 2003 දී විතර අතේ කීයක් තියාගෙනද කාර් බලන්න ගියේ? ඇත්තටම අතේ කීයක්වත් තිබුණේ නැහැ. කීයක්වත් තිබුණේ. අදහසක් තිබ්බ කාර් එකක් ගන්න. ඒ වෙලාවේ බස් එකේ සල්ලි තිබුණෙත් නැහැ. ඔව්. අපි පයින් ගොඩක් දුර ගියපු අවස්ථාවක් තියෙනවා. නිකමට හිතුවොත් පන්නිපිටියේ දෙපානම ඉඳලා වැල්ලවත්ත. කන්න සල්ලිත් නැහැ. ඔව්. මමයි මගේ යාළුවෙක් හිටියා මාධව කියලා දැන් ජේෂ්ඨ කැමරා ශිල්පියෙක්. යට අපහාසයක් කෙනෙක් නෑ. යාත් ආරි ආදරේ අපේ පරණ ජීවිතේට සිරාජ් කියලා පිටුපස්සේ ඉන්නවා අයත් මේ වෙලාවේ. මේ ඉතින් අපි වැඩ ඉවර වෙලා මගේ යාළුවෙක් හිටියා. එයාගේ අම්මා කඩයක්පන් හදනවා. ඒකට ඒක හදන්නේ රැයට ඒගොල්ලෝ. අපි සාමාන්‍යයෙන් 2:00මාරට 3ට විතර පටන් ගත්තාම 4:00මාර වගේ වෙනකොට අපිට වැල්ලවත්තට ගිහිල්ලා මගින් වතුර බොනවා කඩවල වලින්. සමහර යාළුවෝ දැක්කහම දත්හාරහාර අපේ එළියට එනවා. කාලා එනවා වගේ. ඊට පස්සේ නිකන් එන ගමන් ඒ බෝරින් කම නැති කරගන්න තමයි වාහන සේල් වලට ගිහලා වාහන ස්ටාර්ට් කරලා බලනවා. පොඩ්ඩක් එහාට මෙහාට පැදලා බලනවා. ඒ කියන්නේ ලීස් එක දාන්න කතා කරනවා. කෝල් අරගෙන දෙනවා. අපි ඒවත් කතා කරනවා. අයිඩන්ටි කාඩ් වල ෆොටෝස් උත් ගහ ගන්නවා. ඇඩ්වාන්ස් අරන් එන්නම් කියලා බැංකුවට. අපි එතනින් එහෙම ඒ කියන්නේ එකම වාහනේ දවස් 2-3 බලලත් තියෙනවා. දෙවෙනි පාර යනකොට ඊට වඩා හොඳට සංග්‍රහ කරනවා. කියන්නේ ගන්නවම කියලා ෂුවර් කියලා. ඔව්. ඉතින් එහෙම අපිට එහෙම කාලයක් තිබුණා. ඒක නිකන් මම හිතන්නේ අවුරුද්දක් විතර එහෙම කියන්නේ දවසකට එක වේලක් විතර කාපු. ඒකද වැඩේ තියෙන්නේ. දැන් මගේ අපේ පවුල් පසුම එහෙම බරපතල දුර්වික්ෂයක් තිබිච්ච එකක් නෙවෙයි. දැන් මගේ තාත්තා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරේ. එයාගේ වුණාවක් තිබ්බා. එයාගෙන් පස්සේ මට ඒ වැඩේ බාර දෙන්න. මට ලොකු වුණාවක් තිබ්බා ඒකෙන් ගැලවෙන්න. එතකොට මම කරන්නේ කාගෙන් හරි රුපියල් ඒ කාලේ 2000 කොළ තිබ්බ මතකද? නිල් පාට කොළයක් කරේ. රුපියල් 2000ක් විතර ඉල්ලගෙන උඩ සාක්කුවේ දාගෙන යනවා. තාත්තා හම්බෙන්න ගියාම උනත් තාත්තා අහනවා මේ සල්ලි තියෙනවද රතේ කියලා. ඔව් තියෙනවා කියනවා. පෙන්නන බලන්න. සල්ලිකාරයෙක්. ඒක රුපියල් 2000ක් කෙන් ලොග් ගන්න. මොකද රූපවාහිනිය මගේ පළවෙනි පඩි රුපියල් 750යිද මොකද? 2000ක් කෙන ලොග් ගන්නක් ඒ කාලේ. ඉතින් එතකොට නැවත තාත්තගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ නේ පොඩි තිබ්බා. ගෙදරින් සල්ලි ඉල්ලන්නේ කොහොම හරි මෙච්චක් ගහනවා වගේ කියලා. ඒක ඉතින් අපි එහෙම මාදවලගේ ගෙවල් වල යනවා. එහෙම සමහර වෙලාවට ඒ කියන්නේ කරන්නම දෙයක් නැති වුණාම රුපියල් 200ක් විතර 300ක් හොයාගෙන රත්නපුරේ ඔය බලංගොඩ එනි යාළුන් ගෙවල් වල දවස් 2-3 ඉඳලත් එනවා. එයි මේ කොළඹ කරන්න දෙයක් නැතු කමට හැබැයි ගමේ ගිහිල්ලා අපහු ඒ කියන්නේ මේක අතහැරලා ගමට ගියොත් ආයි එහෙම ගොඩේමක් නැහැ කියලා අදහසකුත් තිබ්බා. ඉතින් ඒක නිසා එහෙම එන සුන්දර ඒ කියන්නේ කට්ටකුත් නෙවෙයි ඒක හරි සුන්දරයි. දැන් හැරිලා බලද්දි ජීවිතේ සුන්දරම කාලේ වෙන්නේ. සුන්දරම කාලේ. ඔව් කියන්නේ එහෙම ලොකු බරපතලක් නැහැ. සහ ඉතින් අපේ හොඳම තරුණ කාලේ සහ හොඳ දේවලුයි නරක දේවලුයි ඔක්කොම කරන කාලේ. ඉතින් හැමදේම අත්දැකීම් විදිහට ජීවිතේට එකතු වුණා. මං හිතනවා මට ඒක ලොකු වාසියක් වුණා ලියනකොට මේක මේ කරන්න දේවල් නැති නිසාම අපිට දවල් වරුවට මොකද යාළුවෝ රස්සාවල වලට ගිහිල්ලා උන්ට කතා කරලා සෙට් වෙන්න විදියකුත් නැහැ. අන්තිමට මම සිරාජ් මාදවල එහෙම කිරුළපන ලයිබ්‍රරියේ පොත් ටික ඔක්කොම ගෙවන්නත් උනා. ඒක දවල්ට කරන්න දේවල් නැහැ. ඒකෙන් තමයි ඒක ගොඩක් හොඳයි. ඒක ගොඩක් හොඳ දෙයක් බවටපත් උනා. සමහර වෙලාවට ගොඩාක් වටින පොත් මේ නැවත කියවන්න ඕන නිසා මේ හොරාට අරගෙන ආපු අවස්ථාවලුත් තියෙනවා. ඒක ඉතින් හරි ආදරෙන් මතක් කරන කොයිතරම් ජරා වැටුණා.